හොඳයි අපේ පාඨමාලාවේ පළවෙනි යුනිට් එක නැත්නම් පළවෙනි මොඩියුල් එක ක්‍රියාපද ඒකට ඔයගොල්ලන්ට මේ වෙන විටත් A3 ප්‍රමාණයේ ක්‍රියාපද 154ක් තිබෙන A3 ටියුටෝරියල් එකක් ලැබිලා තියෙනවා. අපි ඒකේ පළවෙනි පිටුවයි අද සාකච්ඡා කරන්නේ. 154ක් තියෙනවා මේ ක්‍රියාපද. මේ ක්‍රියාපද 154 අපට අතිශය වැදගත්. අපි මේ ක්‍රියාපද 104ට ඉතාමත්ම හොඳින් හුරු වෙන්න ඕනේ. මෙතන දීලා තියෙන මේ ක්‍රියාපදව තියෙන්නේ ඇල්ෆබෙටිකල් ඕඩර් එකට. ඒ නිසා ඔයගොල්ලන්ට මේක හුරු වෙන්න, මේක පුහුණු වෙන්න හරිම ලේසියි. කවදාවත් මේක කටපාඩම් කරන්න උත්සාහ කරන්න එපා. ආන්සර් පිළිතුරු දෙනවා ආන්සර් එහෙම කියලා තනියෙන් ප්‍රැක්ටිස් කරන්න යන්න එපා. මේක දෙන්නෙක් එක්ක එකතු වෙලා ඔබට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් අනිත් එක අහනකොට උත්තර දෙන්න පුළුවන් නම් මේක හරිම ප්‍රතිඵලදායකයි. ඉස්සෙල්ලා අපි බලමු ඒ අකුර යටතේ තියෙන ක්‍රියාපද. ඒ වගේම ඔයගොල්ලන්ට මේකේ තව පොඩි කාරණයක් මට කියන්න ඕනි. මේ ක්‍රියාපද තියෙන්නේ ආකාර තුනකට. තීරු තුනකට මේ ක්‍රියාපද තියෙන්නේ. ඒකට හේතුව තමයි ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදය වර්ණ ගැන්නේ ආකාර හතරකට. ඒ කියන්නේ මේක වර්තමාන කාලේ past tense එක ing සහ past participle. ඉතින් present tense එක තියෙන ආකාර දෙකකට ඒක වචන සහ බහුවචන ස්වරූපයකට. ඒතර අපි මේ ස්වරූප තුන තමයි අපි මතක තියාගන්න උත්සාහ කරන්නේ. play, played, eat, ate, eaten. එතකොට අපි නැවතත් යමු අපි පළවෙනි 50ට මේ ක්‍රියාපද පළවෙනි පිටුවේ තියෙනවා ක්‍රියාපද 53ක්. අපි දැන් බලමු පළවෙනි පිටුවේ ක්‍රියාපද ඒ අකුර යටතේ තියෙන ක්‍රියාපද 8ක් තියෙනවා. ඒ ක්‍රියාපද 8 ගැන අවධානය යොමු කරමු. allow කියන්නේ ඉඩ දෙනවා. allowed. මම ඔයගොල්ලෝ දැකලා ඇති YouTube channel කරන කට්ටියට මේකට allow කියලා කියනවා. මේක allow කියන එක සම්නිකර වැරදි. allowed. ඒ වගේම මේකට අතිශය සමාන ක්‍රියාපදයක් තියෙනවා. let ඉඩ දෙනවා. ඊළඟට මේකේ තියෙනවා answered පිළිතුරු දෙනවා. නේද? කවුරු හරි ප්‍රශ්නයක් අහනකොට පිළිතුරු දෙනවා. question එකට answer එකක් දෙනවා. answered. ඊළඟට තියෙනවා arrange. කැම මේසේ සූදානම් කරනවා, පන්ති කාමර සූදානම් කරනවා. arrange කියන්නේ පා මේක arrange. ඊළඟට අහනවා කියනකොට ඔයගොල්ලන්ට එකපාරට මතක් වෙන්නේ කණෙන් අහනවා කියන අදහසක්. මේක කණෙන් අහනවා නෙවෙයි. ඔයා කෑවද, ඔයාගේ නම මොකද්ද කියලා අහනවා කියන එකයි මේකේ තේරුම. asked නේද? ed එකට alternate වගේ શબ્දයක් කියනවා ඇති. එහෙම තමයි ඒ શબ્ද කිරීමේ විදිය. ඊට පස්සේ applied. ඔයගොල්ලෝ දන්නවා ඒකත් එක්ක එන අකුරු බොහෝ විට ඩබල් වෙනවා. ඒ වගේ මෙතනත් apply ඩබල් p එනවා. applied. මේක අයදුම් කරනවා, රැකියාවකට අයදුම් කරනවා විතරක් නෙවෙයි. තින්ත ගන්නවා නේද? මූණේ ක්‍රීම් ගන්නවා, apply කරනවා. එන්නේවට අදහස් කරනවා. ඒ වගේම ඊට පස්සේ තියෙනවා number 6 appreciate කියන්නේ අගය කරනවා. appreciated admire කියලාත් අපි පාවිච්චි කරනවා. admired කියලා. ඊළඟට agree නෙවෙයි මේක agree. ඊළඟට apologize සමාව ඉල්ලනවා. මෙතනදී ඔයගොල්ලෝ මේ I is a D කියන මේ සෆික්ස් එකට යටින් ඉරක් ගන්න. ඒකට හේතුව මේ apology කියන වචනේ තමයි I is a D එකතු වෙලා මේක verb එකක් බවට පත් වෙන්නේ. මේ වගේ verbs බවට පත් වෙනවා කීපයක් අපිට හම්බ වෙනවා. ඒ නිසා මේක මතක තියාගන්න apologized. ඊළඟට අපි යමු B අකුර යටතේ. B අකුර number 9 ඉඳලා number 18 වෙනකන් තියෙනවා වචන කීපයක්ම. ඊට පස්සේ මෙතන පළවෙනි එක අපිට හම්බ වෙන්නේ bring කියන්නේ ගේනවා. brought ගේනවා. මෙතනදී ඔයගොල්ලෝ මතක තබා යුතු කාරණයක් තියෙනවා. මෙතන highlight කරලා තියෙනවා කළු අකුරෙන්. තද කළු අකුරෙන් තියෙනවා OUGST කියන sound එක. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ යුරෝපීය රටවල භාෂාවල ශබ්ද ගොඩනගන්නේ අකුරු කීපයක් එකතු කරලා.
එතකොට මේ ඉංග්‍රීසි භාෂාවේ සමහර තැන්වලදී මේ શબ્දයක් තනි શબ્දයක් ගොඩනගා ගන්න මේගොල්ලෝ අකුරු කීපයක්ම යොදා ගන්නවා. ඒ වගේම OUGST කියන එක අකුරු පහයි එක શબ્දයයි OT කියන શબ્දය. ඒකට තමයි BR එකතු වෙලා brought වෙන්නේ. නේද? ඊට වගේම පහලින් බලන්න by bought bought. එතනත් OUGST ඒ සවුන්ඩ් එකට B අකුර එකතු වෙනවා. ඒ නිසා අපිට මතක තියාගන්න පුළුවන් by bought bought bring brought brought. ඒ වගේම මේ OUGST සවුන්ඩ් එකට අකුරක් හෝ දෙකක් එකතු වෙලා શબ્ද ගොඩනගෙන ආකාරවල ඒ විදිහට මේ ක්‍රියාපදයේ අතීතයට සහ past participle වලට වර්ණගෙන ක්‍රියාපද කීපයක්ම අපේ මේ ක්‍රියාපද ලිස්ට් එකේ තියෙනවා. අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන්. ඊළඟට become became become. මෙතන ඔයගොල්ලෝ තව මේ වචනේ ඇතුලේ තව වචනයක් හම්බ වෙනවා. මොකද ඒ come came come එනවා ආවා නේද? ඒ වගේ. ඒතර B එකතු වෙලා become became පත් වෙනවා. ડોක්ටර් කෙනෙක් බවට පත් වෙනවා. ටීචර් කෙනෙක් බවට පත් වෙනවා. එන්නේ වගේ අදහසක්. ඊළඟට බලන්න byte. byte කියන්නේ හපනවා. ඔයගොල්ලන්ට byte කියනකොට megabyte gigabyte මතක් වෙනවනේ. එතකොට ඒ අකුර I වෙනකොට y එන්නේ. byte bit bit හපනවා. නේද? හපනවා කියනකොට බල්ලෙක් හපනවා. ඒ වගේ එකක් වෙන්නත් පුළුවන්. ඒ වුණාට අපි බයිට් කියලා කියන්නේ හපනවා. ඔයගොල්ලෝ දන්නවා ප්‍රධාන කෑම වේල් තුනක් තියෙනවා. බ්‍රෙක්ෆාස්ට්, ලන්ච්, ඩිනර් කියලා. ඒ කාලවල අතරතුර කන කෑම වලට අපි කියනවා හපන්න යමක් නේද? බයිට් කියලා. ඒකනේ බයිට් පැකට් නිර්මාණයලා තියෙන්නේ. මේ බඩගින්නට නෙවෙයි නිකන් කන්න. බයිට් බිට් බිට්. ඒ වගේම බිල්ඩ් කියන එක ගොඩ නගනවා. බිල්ඩ්. බිල්ඩින් කිව්වම ඔයගොල්ලෝ නවුන් එකක් ගොඩ නැගිල්ල නේද? ඒක ING ෆෝම් එක තමයි ඒ. බිල්ඩ් 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 ගොඩ නගනවා. ආයතනයක් ගොඩ නගනවා, ගොඩ නැගිල්ලක් ගොඩ නගනවා නේද? ටීම් එකක් ගොඩ නගනවා ඒ වගේ. ඊළඟට break broke broken break කියන්නේ කඩනවා දෙකට කඩනවා මොකද හරි. නමුත් ඔයගොල්ලන්ට හොඳටම හුරු බස් එකේ යනකොට බ්‍රේක් ගන්නවා වාහනේ යනකොට බ්‍රේක් ගන්නවා. ඒ කියන්නේ යම්කිසි වේගයකින් වාහනේ ගමන් කරනවා වේගය කඩනවා. ඒකට තමයි break කියන්නේ. break broke broken. ඊළඟට තියෙනවා borrow කියන්නේ අපි දෙන්න බලාගෙන මොකක් හරි ගන්නවා නේද? පෑනක් බරෝ කරනවා, පොතක් බරෝ කරනවා, ලයිබ්‍රරි එක තමයි මේකට මතක් වෙන්නේ. අපි ලයිබ්‍රරි එකෙන් පොත් බරෝ කරනවා. borrow කියන්නේ borrow your pen කියලා අපිට අහන්න පුළුවන් නේද? ඒ වගේ I borrowed 200 rupees from her. මගේ අගෙන් ගත්ත රුපියල් 200ක් ඉල්ලගත්ත ආපහු දෙන්න බලාගෙන. believed. we අකුර අගට එන නිසා අපි මේක શબ્ද කරන්න ඕනේ මේ තොල හැපෙන විදිහට believed. මෙතනදී විශ්වාස කරනවා. මේ වගේම මේ හා සමාන අතිශය සමාන වචනයක් තියෙනවා trusted. ටී අකුරයටදී අපිට ඒ ක්‍රියාපදයක් නැවතත් හම්බ වෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා burn කියන්නේ පුච්චනවා, ගිනි ගන්නවා නේද? දහනය burnt නේද? ඊට පස්සේ අපි බලමු number 18 began නේද? swims and swam මතක් වෙනවා මට. began ආරම්භ කරනවා, පටන් ගන්නවා නේ. අඬන්න පටන් ගත්ත began to cry. ඒ වගේ අපි කියනවා. ඊට පස්සේ බලන්න C අකුරයට තියෙන ක්‍රියාපද ටික number 19 ඉඳලා 33 වෙනකන් තියෙනවා. පළවෙනි එක catch අල්ලනවා. ඒ කියන්නේ අපි මොකක් හරි විසි කරන දෙයක් නැත්නම් පාවෙලා එන දෙයක් අල්ලනවා. ඒ වගේ එකට නැත්නම් අල්ලගෙන ඉන්නවට කියන්නේ වෙන වචනයක් hold කියලා. catch caught. මෙතනත් ඔයගොල්ලෝ දකිනවා AUGST අකුරු පහයි එක શબ્දයයි ought શબ્දය. ඒකට C අකුර එකතලා caught වෙනවා. catch caught. මේ වගේම තව සමාන ක්‍රියාපදයක් තියෙනවා teach taught. ටීච් උගන්වනවා කියන එකේ AUGH එකට T අකුර එකතු වෙලා taught වෙනවා. teach taught. එතකොට ඊළඟට තියෙනවා carried රැගෙන යනවා, ඔසවාගෙන යනවා නේද? අපි ඉස්සෙල්ලා B අකුරෙන් bring කිව්වා ගේනවා. මේ රැගෙන යනවා නේද? ප්‍රතිවිරුද්ධ වචන දෙකක්. ඊළඟට තියෙනවා collect එකතු කරනවා. collected. ඒකේ figurative meaning එකකුත් තියෙනවා. මම එයාව collect කරගන්න හන්දියේදී නේද? ඒ වගේ එකක්. collect කියන්නේ එකතු කරනවා. එකතු කරනවා B වැටලා තියෙන මොනවා හරි එකතු කරනවා. ඒ වගේම ඔයගොල්ලන්ට එතකොට මතක් වෙන්න ඕනේ තමයි එකතු වෙනවා නේද? හුළඟට මේ කොළ ගොඩක් එකට එකතු වෙනවා. gather කියලා වචන තියෙනවා. අපිට G අකුරයට ඒක හම්බ වෙනවා. ඊළඟට cry කියන වචනේ නොදන්න කෙනෙක් නැහෙනි. නමුත් ඔයගොල්ලෝ මෙතන දැනගන්න ඕනේ මේ ක්‍රියාපදය සමහර විට ඔබ සමහර කට්ටියට cry කියන එක අතීතයට හරවන්නේ කොහොමද කියන එක ගැටලුවක් තියෙන්න පුළුවන්. y අකුර අයින් වෙලා ed වෙලා තමයි cried ඒකේ අතීත වචන නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා come came කියන එක go went gone කියන එකත් එක්කම නේද? ඒ වගේම එකක්නේ come came හොඳට මතක තියාගන්න එනවා. ඒක මෙතකොට ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ උඩින් තිබුණා become කියලා නේද? එතකොට බලන්න මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය. ඊට පස්සේ cook තියෙනවා. cook කියනකොට ඔයගොල්ලන්ට මතක C double O කියන්නේ ඔයගොල්ලන්ට අල්කයන් කියනකොට මතක් වෙන්නේ C කියන්නේ click එහෙම මතක් කරනකොට C කියන්නේ cook
cooked උයනවා. මේකේ D શબ્දකට උඩ ඔයගලන්ට ඇහෙන්න පුළුවන් අල්ට එන ඔය සද්දය. ඒක තමයි શબ્ද කිරීමේ ක්‍රමය. cooked. හරි. ඊට පස්සේ choose තෝරනවා. chose chosen තෝරනවා කියනකොට ඔයගලන්ට තව එකක් මතක් වෙනවා select නේද? pick කියනකොට pick කරනවා කියලා ඒකට තෝරනවා කියලා සමාන තේරෙනවා. අවුලනවා කියන අදහස එන එකට pick කරනවා කියන එක තෝරනවා කියන එකට ගන්න පුළුවන්. selected ඊට පස්සේ number 26 තියෙනවා celebrate appreciate celebrate create එක විදිහට શબ્ද වෙන්නේ නේද celebrate සමරනවා wedding birthday celebration එකක් wedding celebration එකක් නේද celebrate කරනවා celebrated create නිර්මාණය කරනවා created මැටි ගොඩක් ගුන්නකො ආර ඒක මොකක් නිර්මාණය කරන්න උත්සාහ කරයි ඒ වගේ එකට create කියලා කියනවා ඊළඟට climb up යමකට නගිනවා මෙතන ක්‍රියාපද දෙකක් තියෙනවා මතක තියාගන්න climb up කියන්න පුළුවන් climb down කියන්නේ යමකට නගිනවා climb down කියන්නේ බහිනවා එතකොට climb up නේද ඊට පස්සේ අපිට close කියන එක නොදන්නේ කවුද නේද close කියන ක්‍රියාපදේ හැමෝම දන්නවා වහනවා closed එතකොට ඒක විවෘත කරනවා open නේ opened ඊට පස්සේ බලන්න clap පප්පුඩි ගහනවා clap applause කියලා කියනවා නේද applause කියන ඔයගොල්ලෝ PowerPoint එකේ පාවිච්චි කරනවා නම් applause කියන word එක නිතරම හම්බ වෙනවා නේද clapped applause ඊට පස්සේ බලමු applause කියන එකත් ඒකටමයි පාවිච්චි කරන්නේ ඒ සමානයි ඊට පස්සේ clean පිරිසුදු කරනවා කියන එක නොදන්නේ කෙනෙක් නැහැ නේද clean පිරිසුදු කරනවා ඊළඟට cut කියනකොට ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනි උඩ මං කිව්වා පළවෙනි ක්‍රියාපදය allow කියන එකට තව වචනයක් දුන්නා let කියලා ඉඩ දෙනවා let ඒකෙත් මේ ක්‍රියාපදයේ ස්වරූප තුනම සමානයි මේ cut කියන එකෙත් ක්‍රියාපදයේ ස්වරූප තුනම සමානයි ඊට පස්සේ අපි බලමු change කියන්නේ වෙනස් කරනවා නේද වෙනස් කරනවා change කරන situation එක එහෙම change එකත් ඔක්කොම ගොඩක් කටේ දන්නවා හරිම සරල ක්‍රියාපදයක් ඊට පස්සේ 34 describe විස්තර කරනවා මේ එතකොට අපිට මතක් වෙන්න ඕනි මේක 45 වල තියෙනවා explain කියලා එකක් විස්තර කරනවා explain නේද ඒක සමානයි ඊට පස්සේ decided ඔයගොල්ලෝ ඉලෙක්ෂන් දවස්වල සිරස බලනවා නම් ඔයගොල්ලෝ නිතර එනවා people decide කියලා නේද මිනිස්සු තීරණය කරනවා ඊට පස්සේ බලන්න අපි drive අල්වා යන්න තියෙන්නේ drive කියලා කියනකොට අපි ඒ හරියට શબ્ද කරන්න ඕනේ නැත්නම් මේකේ meaning එක කාටවත් තේරෙන්නේ නැති වෙයි native speakers ලට එහෙම drive draw driven වාහන පදවනවා නේද පදවනවා ඊළඟට drink drank නේද drink කියන බොනවා drunken man කියලා ඔයගොල්ලෝ අහලා ඇති බීපු මිනිහ drink drank ඊට පස්සේ dreamt සීන දකිනවා නේද සීන දකිනවා හැබැයි මෙතන meaning දෙකක් තියෙනවා dream කියන්නේ verb එකක් හැටියට ගන්න බෑ සීනුම් දකිනවා හැටියට ගන්න පුළුවන් noun එක සීන වලටත් dream කියලායි අපි කියන්නේ ඊළඟට do කියන එකත් හරිය අමුතු શબ્ද කරනකොට do ඕවකර શબ્ද කරන්නේ do කියලා ඊට පස්සේ did done කරනවා නේද ඒක ඊට පස්සේ died මෙතනදී බලන්න d අකුරක් විතරයි එකතු වෙන්නේ මේක past tense එකට නිර්මාණය වෙන්නේ died මැරෙනවා ඊළඟට draw කියන්නේ අඳිනවා චිත්‍ර අඳිනවා drew drawn මම දැක්ක මේ ජනප්‍රිය YouTube වීඩියෝ තියෙනවා ඒ අතිශය ජනප්‍රිය ගුරුවරුන්ගේ මේක වැරදියට ප්‍රොනවුන්ස් කරන්නේ drew කියලා කියන්නේ ඒක drew නෙමෙයි මේක drew drawn ඊළඟට බලන්න 42 eat කනවා නේද කනවා කියන ක්‍රියාපදය අපි නිතරම භාවිතා කරනවා eaten හරියට අට වගේ past tense එක eat ඊළඟට earned හොඳට මතක තියාගන්න මේ earn කියන්නේ උපයනවා එතකොට මේක ඉස්සරහට එල් අකුරක් ඇතුනම learn කියනවා අපි එල් අකුර යටතේ මේ ක්‍රියාපදේ ඉගෙන ගන්නවා මෙහෙම දෙයක් තියෙනවනේ අහලා තියෙනවද ඔයගොල්ලෝ earn කරන්න නම් learn කරන්න ඕනේ නේද earn අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා ඊට පස්සේ අපි බලමු enjoy nature එක enjoy කරනවා මෙතනින් එළියට ගියා නම් ඔයගලන්ට ලස්සන කුමුරු ආයක් දකින්න පුළුවන් ඔයගලන්ට nature එක enjoy කරන්න පුළුවන් ගොඩක් මාංශලට nature ගියාම අපිට ඒක enjoy කරන්න පුළුවන් food enjoy කරනවා නේද music enjoy කරනවා ඒ වගේ enjoy explain කරනකොට මම උඩින් කිව්වා ඔයගලන්ට මතක ඇති describe කියලා describe explain දෙක විස්තර කරනවා නේද explained encourage කියනකොට ඔයගොල්ලෝ මතක තියාගන්න මේ courage කියන එකට මේ en එකතු වෙලා තමයි මේක verb එකක් වෙන්නේ. ඒ නිසා මේ en යටින් ඉරි කැලලක් ගහගෙන මම ඔයගොල්ලන්ට නිතර මතක් කරනවා. ඒ වගේ ක්‍රියාපද කීයක් මෙතන තියෙනවද කියලා ඔයගොල්ලන්ට මම පස්සේ මතක් කරනවා. encourage fall වැටෙනවා. fell fallen වැටෙනවා නේ ලිස්සලා වැටෙනවා ඒ වගේ. ඊළඟට forget අමතක කරනවා. forget කියන වචනේ ඇතුලේ තව වචනයක් තියෙනවා ඔයගොල්ලෝ
දැක්කද get got gotten get කියන්නේ ලබා ගන්නවා නේද get got got ඒතර forget කියන එක දැම අමතක කරනවා මෙතන forget forgotten නෙවෙයි forgotten කියලා හොඳට t අකුර શબ્ද කරන අපි පොඩි කාලේ ඉඳන් තියෙන ඕක forgotten කියලා forgotten ඊළඟට find found හොයනවා හැබැයි මේකේ past tense එක found හම්බ වුණා ඒක වෙනම meaning එකක් find found ඒ නිසා මේක highlight කරලා තියෙනවා මේක අපි නැවතත් කතා කරනවා මේකේ තියෙනවා පොඩි සංකීර්ණ බවක් අපි ඒක පස්සේ කතා කරනවා ඊළඟට තියෙනවා number 50 forgive forgiven මේක ඇතුලේ තව ක්‍රියාපදයක් ඇතුලේ හැංගිච්ච ක්‍රියාපදයක් තියෙනවා නේද give gave given නේද දෙනවා give gave given ඒකට forgive අපන forgive හැබැයි මේ forgive forgiven කියන ක්‍රියාපදය අපිට උඩින්ම ඒ අකුර යටතේ තියෙනවා අවසානයේදී apologize සමාව ඉල්ලනවා සමාව දෙනවා නේද මේ වචන දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඊළඟට 51 fight fought මෙතනත් ඔයගොල්ලෝ දැක්කද OUGST එකට F අකුර එකතු වෙලා තමයි අර OUGST තනි શબ્දය fight fought මම කතා කරා ඊට කලින් ඒ ගැන ඊට පස්සේ අපි බලමු finish ඉවර කරනවා අවසන් කරනවා ඒක අපි හැමෝම දන්නවා ed එකතු වෙලා අතීතයට හැරෙනවා finish ඊළඟට අවසාන ක්‍රියාපදය තමයි පළවෙනි පිටුවේ ply කියන්නේ ක්‍රියාඹනවා ply flew flown මේකටත් අර මම දැකලා තියෙනවා YouTube වීඩියෝ වල තියෙනවා ජනප්‍රිය ගුරුවරු මේකට play කියලා කියනවා ply flew flown right එහෙනම් අපි පළවෙනි පිටුව අවසానයි අපි දෙවෙනි පිටුවේදී හම්බ වෙමු නැවතත්